ඉතින් අදත් අපි ආවල් ලස්සන වැඩක් කරන්න. ලස්සන වැඩක් කියන්නේ අලුත් කෙනෙක්ව හම්බෙන්න ආවේ. ඒ හම්බෙන්නේ අද මම මගේ අතේ ටැටු එකක් කරන්න. ඉතින් ඒ ටැටු එක කොහොමද වෙන්නේ කියලා බලන්න තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලවත් අපි එක්කගෙන ආවා මගේ අතේ ටැටු එක කරන්න තැනට. අපි බලමු ටැටු ආටිස්ට් ඉන්නවද කියලා. එයාත් එක්ක කතා කරලා වැඩේ පටන් ගමු. යා. Hi brother. හලෝ හලෝ මොකද වෙන්නේ? ගොද වෙන්න ඉතින් රෑජාවීම ඇවිල්ලා ඔව් දලාට කිට්ට. මගේ වැඩේ මොකද? අද අපි වැඩේ කරමු වාට ඩිසයින් ටික එහෙම හදලා තියෙන්නේ ඒකක් සෙලෙක්ට් කරලා අයිසකට සෙට් වෙන්න වැඩේ කරමු බැරි ගන්න පුළුවන් ඒනේ. no problem ඔය තරම් මහා තරම් නැහැ ඉතින්. ඒක මොකටද ඒක ඕනේ නැහැ අපි කෙට්ටුයි ගන්නේ ගාව වෙනවා බලන්න. ඉතින් මේ කොහොමද මේ දවස් වැඩකට ගියාම වැඩකටු ටික කරගෙන යනවා ඉතින් බිසි සමහර වෙලාවට ඔවුලක් නැහැ ඉතින් මේ ඇත්තට මම දන්නේ කවිදු කියලා නම් හිතන්නේ මොකද ඉතින් ඇත්තටම වගේ සම්පූර්ණම සම්පූර්ණ නම කවිදු ශෙහාන් පෙරේරා ගොඩක් අය දැන් බිස්නස් එක නිසා දන්න ෂේන් කියලා ෂේන් කියලා. කියන්නේ බිස්නස් එක කියන්නේ ෂේන් කියන නම. ෂේන් ටැටු මේ ඇත්තට මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා කොච්චර කාලෙ යනවද? දැන් ඇවිල්ලා ෆීල්ඩ් එකට අවුරුදු 4ක් වෙනවා දැන් ස්ටුඩියෝ එක දාලා අවුරුදු 2ක් ස්ටුඩියෝ දාලා අවුරුදු 2යි ෆීල්ඩ් එකට ඇවිල්ලා අවුරුදු 4ක්. 4යි හොඳ අත්දැකීමක් තියෙන අවුරුදු 4ද ඔය. ඇත්තටම නෑ ඒකට කාලෙත් එක්ක හොඳ අත්දැකීම් ටිකක් එකතු කරගත්තා කි සාමාන්‍යයෙන් මේකේ ටැටු ෂොප් එකේ වැඩ කරන්නේ කොයි වගේ වෙලාවකද? ටයිම් එක අපිට ඉතින් අපේ ජොබ් එකත් එක්ක ටයිම් එකක් නැහැ හැබැයි ෂොප් එක මම සාමාන්‍යයෙන් උදේ 6 මාරිට රෑ 9 ඕපන් කරලා තියෙනවා ෆුල් නයිට් අපොයින්ට්මන්ට් එකක් එහෙම දුන්නොත් ඒකත් එක්ක ටයිම් එක ඇරේන්ජ් වෙනවා උදේ වෙනකම් වැඩ කරපු දවසුත් ඇති තරම් තියෙනවා ඒ කියන්නේ මේ ඔක්කොම ඩයන් අපොයින්ට්මන්ට් වලට කොහොමද? අපොයින්ට්මන්ට්ස් වලින් එනවනම් ලේසි නැත්තම් කටිය බෝකින් සේවත් තියෙනවා ඉතින් පේමන්ට්ස් වලින් එනවා ලේසි. සාමාන්‍යයෙන් අපි ඉතින් කස්ටමර් කෙනෙක් දැන් ඇවිල්ලා කතා කරන්න කිව්වොත් දැන් මට ටැටු එකක් කරගන්න ඕනේ කියලා එමත් කරලා දෙනවා. ඔව්. කිසි ප්‍රශ්නයක් නැහැ. කස්ටමර් කෙනෙක් ඔයාගාඩ ඇවිල්ලා ටැටු එකක් කරගද්දි ටැටු එකට අමතරව ඔයාගෙන් මොනවද ලැබෙන්නේ? ටැටු එකත් එක්ක ඕගොල්ලන්ට හම්බ වෙනවා ටැටු එකට පේ ආෆ්ටර් කෑ එකක් පේ ආෆ්ටර් කෑ එකම ඕගොල්ලන්ට දවසක් කවර් කරගෙන ඉන්න පුළුවන් වෙන ටැටු එකට ආෆ්ටර් කෑ ටිකකුත් මම ඕගොල්ලන්ට ඒ වෙලෙම අලවනවා ඒකත් එක්ක ඕගොල්ලන්ට ඔයගොල්ලන්ගේ මොකක්ම හරි ප්‍රශ්නයක් වුණොත් ඒකට හම්බ වෙන ෆ්‍රී කන්සල්ටේෂන් එකයි ඕනම වෙලාව ඕගොල්ලන්ගේ ටැටු එකකට වෙන දෙයකට මම 100ක් වක් කියනවා 100ක් වගේ කියනවා. දැන් මේකට වගේ කියනවනේ. අනිවාර්යයෙන් මේකට මගේ අතින් ඕනම ප්‍රශ්නයකට මම ඕගොල්ලන්ට වක් කියනවා හරි. ඔයගොල්ලෝ ගෙදරදී පරිස්සම් කරගන්න ඒවත් කියමු ඕගොල්ලන්ගේ අතින් තියෙනවා ඒ කියන්නේ පරිස්සම් කරගන්න ඕන විදිය ඔක්කොම අපිට
අප කෑ ටික ම ඔගලන්ට නමම ටඩේ සේෂන් එක අන්තිමට කියල් දෙනවා පැක්ටික ලෝගලට කල්ලක් පෙන්නලම තමයි ඒම වැඩේ කරලයවන් ඉති ඔගුලන්ට ගෙදරති කරගන්න ඕනේවා වෙනම මැසේජයකුන මම වෙනම දාන තෝට මේ ඉරියේදී තව මොනවාට අලුත් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවාද මේ ටැටු සයිඩ් එකේ ඔව් මම දැනටක දැනට ගැන කරනවට අමතර දේවල් මම ඔගුල්ලන්ට දැනට මම් කරනවා පියසින් පියසින් කරගෙන යනවා ලිප් ටැටුසීම කරන්න අයිඩියගත් තියෙනවා පටන්ගත්න තව ළඟ දීම පටන් ගන්න ලිප්ටටස් කරන්න සහ අයිබ්‍රෝස්ටරු ඒව කරන්න පුළුවන්කම තියෙන ගොලන්න ඒකට වෙනම තුමට අයිබ්‍රෝස්ටටස් ගොඩක් මේ බොයිස්ලා වේසා ජගම කරන කරන ගස්සගෙන ගොඩක් ටු ශොප්ගේ මොනගේ ටටුස්ද කරන්න ගැන කැටකරි ගේ ටුස්ද ගොඩක්ම කරන්න කන්සප් ටටස් තමයි තවගොලන්ට කැමති ඩිසයින්න කරන්න පුළුවන් පේල් ටටස් කරන්න පුළුවන් පෝටේට් කරගන්න පුළුවන් මවරවාගේ ඩිසයින්වලට යන්න ජියෝමටික් ඩිසයින්ම ගොලන් කැමති පොඩ් ඕනම එක ඔගල කැමති ඕගලන්ට කැමති ඩිසයින් කස්මයි ලසන් ඩිසයින්න ඕනම කටකරික කර මේ ෆිල්ඩේටවා එන්ට වෙන්න කොයි කලගේ ෆිල්ලෙකට එන්නේ දෙදස් එකේ අන්තිම විසේගේ සිසේක අන්තිම කාලේ හොබිය එකක් ඉදිර වගේතම මටන්ගත්න කාල යොබ්දකම වුණා යොබ වුණ හොබියක් ඉදිර පටන්ගත්න අතල්ලකට පටන්ගත් දිම පටන්ගත ගෙදර ගෙදර තාවරය ඇතුලේ අම්ම තම අයිඩියයකතු නමිසුන්දන ගම්බල බයිනව අම්ම මොතවයි කිවේ ජොබ්බයක් ඉදිර කරන්නට අකමැති වුණා හැබැයි හොබිය එකක් දිර දශනක් ඉදිර කරන්නවට යා කැමතිලා යාමතම මට පුුණ මසිනෙක් ගන්න සලදුන් තිස් දාගින් පටන් කර වැඩේ කරගෙන යනව ඉතින් අද වෙනක මුලින්ම කාමරින් කරලා ආලිත් එක්ක කටියත් එක්කත් වැඩ කර දවකරපු ඇත්තිද කවුල ඇද පයිද කවුල ඇද පයිද අකුලෙන් ඇදපය ඉන්න ඇති හොයන්න වන්න බලන්න වෙලාවන්න ඒ හොයනට මගේ ගමන අයිසරණයක ලේසි ඕනේ ඒගොල්ලන්ගේ ඔය යන්න ගියොත් එක බොරුවට කුමද යන්න ඔන්න කාලත්නික නාස්තුවල නාස්තුව දි මේ ඇවිල තියෙන දුරගෙන හෝදිත්නවා ඉගෙන ඇයට තියෙන ගමන අවුදු අතරක් තිස්සේ ජාවගේම ගැනමන් දැන්ට සත්තුයි පැන් සතුයි සවගමනක් යන්න තියෙනවා ඉසරමන සාමාන ටාකට් අයිතාගෙන ටාක්ස් පනා මට ඕනේ වගේ මේ පැත්තේ කායම මාව දන්න චරිතයක්න්න බෑන්්ඩික දන්න තැනකට මට රගෙන එක වගේ ලොක්මටාගත්ති දසකරක් ගිල්ල ලංකාව වැඩ ලස්සනට පිටර කර පේම කරන්න ලොකු අයිඩියකක් තියෙනවා රට යන්න තුදත් තියෙන යනකුත් තියෙනවා පස්සේ මනේ බලමුණේ ඉස්රට හොඳ ඇට අඩිස් කෙනෙක් දීවි කල ලස්සන වැඩටික බල විතරහට කාලිත් එක්ක පිත්තු බලාගෙනන්න වෙත්කට ටැක්තින අනිවාරි කලින් කියන්න පොඩ කලින් කියන්න වේලස්සන කියද්දි අර පොටක් ගීරිකෙත් පොඩි ප්‍රශ්නවයක් වුණානේ ටටු ශොප් කියති දැන් කට්ටිය බයයි බයයි සිදිය එදින නිසා පාතාලි පොඩ දීශන වැඩීන එකින්දර පොඩ්ඩ දැනුවත් කරන්න මේ ගොඩක්ම කට්ටියට කියන්න මේ මංආවගේ දැන් පේ වීඩියෝ බලන්න පස්තමස්ල ඉන්න අපේ වීඩියෝ බලන්න තින්න ති යාලට පගෙන් ටැටුවක් කරගන්න ඕනොත් කොමුදාව සම්බන්ධ කරගන්න ඔගලට මාව කටෙක් කරගන්න පුළුවන් ඔගුලන්ට පත්සප් එක මැසිජ්ජත් දාන්න පුළුවන් බිංගයත් හයයි නමසයම හයයි අනු නමේ ආට නම්බයකට සිජ්ජත් දාන්න පුළුවන් නැතන් කොල්ලක් ගන්න පොලන් දවසක්ෙන් කරගෙන ප්‍රමෙන්ට දල් ලසන වැඩ අපි කරමු හමත් ඇත්තන් ඕලට මාව Google මැප්සරින් ටේන්ටරු ස්ටඩියෝ සච් කරන්න පුළුවන් Facebook ඉන්ස්ට්‍රගම් ටික්ටොක වුණ තෝරන මාව හොයාගන්න පුළුව ප්‍රමෙන්ට දයි ිසන්න තෝරගෙන අපි වැඩක් කර වසන ඕනගෙනටිතින් ලස වැඩක් කරලා දෙනවා ඩිස්ක්‍රපෂන් එක නිවරෙන් දන්නම් පේජ් ලිංක් ටික වගේ නම්බ එකක් දානවා ඉතින් ඕන කෙනෙක්ට ඇවිල්ලා ලස්සන ටැටුව එකක් කරගන්න පුළුව එමනි අපි වගේ වැඩි කර අපි ටැටුවගේ අවසානය අපි ලස්සන වීඩියෝටයක් කරන්න පෙන්න්න
මේ විදිහට ඉවර වුණා. ලස්සන ටැටු එකක් කරගන්න පුළුවන් වුණා. හවියන් හදන්න ඉතින් ගෙදර බලා යන්න හදන්නේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් තවත් දවසක ඔයාලව හම්බෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. අනිවාර්යෙන් මතක තබා අපේ channel එක subscribe කරන්න, වගේම like කරන්න, share කරන්න. ඔයාලටත් මේ තැන recommend කරනවා Shane Tattoo Studio. ඔයාලට පුළුවන් මේ තැන contact කරගෙන ඇවිල්ලා ලස්සන ටැටු එකක් කරගන්න. එහෙනම් අද අපි ගිහලා එන්න. හැමෝටම සුබ දවසක්.